ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලීම් මත කතෝලික ධර්මයේ අනුමාන දෙන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉස්සරම් බලාගෙන යන්න ඕනේ 2018 පේපර් එක. මොකද 2018 පේපර් එක වගේ එන්න තමයි ගොඩක් ඉඩ ගන්නත් තියෙන හින්දා 2018 පේපර් එක බලාගන්න. ඒ වගේම තමයි විශේෂ අනුමානයක් විදිහට දෙන්න පුළුවන්. යාඥාව මේ අවුරුදු යාඥාවක් කියන ඉඩ තියෙනවා. මොකද අවුරුදු ගිය අවුරුදු ආවේ නැහැ. ඒ හින්දා මේ අවුරුදු දෙන්නේ ඉඩ තියෙනවා. එතකොට යාඥාව කියලාදී මෙන්න මේ කොටස් එක යාඥා ලියුවොත් මුල් ලකුණු ගන්න පුළුවන්. ඒ තමයි ආමන්ත්‍රණය, ඉල්ලීම්, පසුතැවීම, නැත්නම් මනස්ථාපනය, ස්තුතිය, යක්ෂයාගෙන් බේරීමට වරම් ඉල්ලීම කියන කරුණු පහ යටතේ යාඥාව හැදිලා තියෙන්න ඕනේ. ඒකට ආමන්ත්‍රණය යටතේ බව නමෝ මරියනේ වගේ නැත්නම් සුදෝ දෙවි පියාණනි ජේසුනි වා කැවිදි දෙට ලියා ගන්න ආදර ජේසුනි මොකක් හරි ඒ පේපර් එකේ කියලා තියෙන ආමන්ත්‍රණව දාන්න ඕනේ. පේපර් එකේ කියලා තියෙනවද කාටද කියලා දාන්න ඕනේ. පේපර් එකේ කාටද කියලා නැත්නම් දෙවියන් වහන්සේට ආඥාව ලියන්න. ඊළඟට ඉල්ලීම පේපර් එකක් තියෙන එක ලියන්න නැත්නම් ඔක කැමති එකක් ලියන්න. පසුතැවීම පේපර් එකේ දෙන්නේ නැහැ ගොඩක් කරලා සමහර දෙන්න තිබි දෙනවා දුන්නොත් ඒක ලියන්න නැත්නම් ඔය පසුතැවීම වා හිතලා පසුතවන්න වගේ පව් වලට. ස්වාමීනි මං කරපු ආපන්න මට සමාව දෙන්න මොකක් හරි ලියන්න. ඊළඟට ස්තුතිය. ස්වාමීනි වහන්සේට ස්තුතිය අද දවසේ දුන්නට වහන්සේට ස්තුතිය. පේපර් එකේ තිබ්බ මොකක් හරි ස්තුතියක් දීලා ඒක ලියන්න. ඊළඟට යක්ෂයාගෙන් බේරීමට වරම් ඉල්ලීම මේ ගොඩක් කටි ලියන්න නැති එකක්. යක්ෂයාගෙන් බේරීමට වරම් ඉල්ලීම කියලා කියන්නේ ස්වාමීනි අපායෙන් අපිව ගලව ගන්න. අන්න එහෙම මොකක් හරි නැත්නම් ස්වාමීනි පාපයෙන් අපිව ගලව ගන්න, පාප රැස්තවන අපිව ගලව ගන්න මොකක් හරි ලියන්න. හරි. ඊළඟට මෙන්න මේ කොටස් බලාගෙන යන විශේෂයෙන්ම මේ අවුරුද්දේ එන්න ඉඩක් තියෙනවා. පුද්ගලයන් හෝ ජනතාවගේ ගැටලු දේවවේදීය දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කර ඇති ජනප්‍රිය ඓතිහාසික කෘතීන් දෙක. හරිද? ඒක තමයි රූත් එස්ටර් කියන කතා දෙක. ඒ දෙක පොඩ්ඩක් බලාගෙන යන්න රූත් එස්ටර්. හරිද? ඊළඟට සංදේශ වර්ගීකරණය බලාගෙන අනිවාර්යෙන් MCQ දෙකක් විතර අහනවා. ඊට පස්සේ MCQ අහුවේ නැතත් සෙකන්ඩ් පේපර් එක අහන්න ගොඩක් ඉඩ තියෙනවා. ඊළඟට චතාරිකා පාසු සමයේ වෙනස. ඒක දැනගෙන යන්න ඕනේ. ධර්මදූත ගමන් කියන්නේ සුදෝ පාවතුමාගේ ධර්මදූත ගමන් තුනක් තියෙනවා. මේකේ නගර ටික පවා පාඩම් කරන් යන්න ඕනේ. ප්‍රඥා සාහිත්‍ය, දිවැසිවරු, පැවිදි පූජක ප්‍රසාදීන් ගැන, ජනවන්දනාව පිළිබඳව එළිදරව් ග්‍රන්ථ දෙක, නව ගිවිසුම සහ පැරණි ගිවිසුමේ තියෙන එළිදරව් ග්‍රන්ථ දෙක, ප්‍රඥා සාහිත්‍ය රාජ් ග්‍රන්ථ, පංච පුස්තකය, දඩුවම්, ඒවට දුන් දඩුවම්, ආදම්ට දුන් දඩුවම්, සර්පයාට දුන් දඩුවම්, එළිදරව් සංකේත, එළිදරව්වේ තියෙන සංකේත, දිව්‍ය සප්‍රසාදයේ පූර්ව සලකුණු හා දිව්‍ය සප්‍රසාදයේ අරමුණු. ඒ වගේම තමයි යාඥාවන් වගන් කිව්වා. එතකොට මෙන්න මේ චරිත ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා යන්න මේ පරිභාගයට යනවා නම් ඒ තමයි දැන් අනුමාන ගැන කතා කරද්දී ගිය පාර අනුමාන සියල්ල හරි බෞද්ධ පේපරේ. මම ගිය පාර කතෝලික පේපරේට අනුමාන දේවත් දුන්නේ නැහැ. මම කතෝලික ගිය පාර අනුමාන දීමක් සිදු දුන්නේ නැහැ කතෝලික පේපරේ. නමුත් බෞද්ධ පේපරේ සියල්ල අනුමාන හරි ගිය පාර උගාර බලන්න පුළුවන් පාර. මම පාරේ ලින්ක්ස් දාලා තියෙනවා නැත්නම් පොඩ්ඩක් ගිහලා බලන්න. මම ෂෝට් එකකුත් දැම්මා. ඉතින් අද මේ අවුරුදු කතෝලික අනුමාන තියෙන අනුමාන දෙන්නේ මෙහෙමයි. අනුමාන දෙන්නේ අවුරුදු ගානක ක්ලාස් පිටස් බලලා අච්චුව තරහා ගිහිල්ලා ඒක අමුතුම දෙයක් අනුමාන කියන එක. එහෙම අනුමාන දෙන්නේ. එතකොට අනුමාන වරදින්න පුළුවන්. ඔව් අනුමාන වරදින්න පුළුවන්. නමුත් මේ කියන කොටස් වලට අවධානය යොමු කරගෙන යන්න විභාගයට අනිවාර්යෙන් ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් විදිහට තමයි අනුමාන දෙන්නේ. එතකොට චරිත ගැන කතා කරොත් සුදු මරියා ගොරොත්ති ගැන කතා කරොත් සුදු මරියා ගොරොත්ති කියන්නේ පොඩි කාලෙම ස්වර්ගස්තුණු සුදවන්තියක්. එතකොට ඇය පිරිසුදුකමේ සුදවන්තියක්, පිරිසුදුකම ආරක්ෂා කරගත් සුදවන්තියක්. ඒ කතාව පොඩ්ඩක් බලලා වර්ෂ ටික පුළුවන් නම් අද ලියගෙන වර්ෂ ටික මත ලියගෙන අනිවාර්ය නැහැ. පුළුවන් නම් අද ලියාගෙන කරගන්න එක. ඊළඟට සුදෝ දේවන ජුවාම් පාවතුමා සුද්ධෝත්තම පියතුමේ උන්වහන්සේ ස්වර්ගස්ථ වුණා. ඒක පොඩ්ඩක් බලාගන්න ඒ කතාව. තෙරේසා මවතුමිය පරිත්‍යාගශීලී ජීවිතාදර්ශය. සුදෝ මයිකල් රොඩ්රිගෝ එයාත් පරිත්‍යාගශීලී ජීවිතාදර්ශයක් තියෙන්නේ. ෆ්‍රැන්සිස් සුදෝතෝ පියතුමා ළඟදී රෝගාතුර වුණා. සුදෝ ජෝසප් වාස් පුනිද්‍රයා. සුදෝ ජෝසප් වාස් පුනිද්‍රයා කියන්නේ ජෝසප් ජුසේ වාස් ප්‍රිතමා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දැනට එකම නම් කරන ලද සාන්තුවර තමයි සුදෝ ජුසේ වාස් ප්‍රිතමා කියලා කියන්නේ.
ඊට පස්සේ පවුල් තුමා ගැන පොඩ්ඩක් බලාගෙන යන්න. සුදෝ මැක්සිමිලියන් කෝල්බේ පිතුමා ගැන පොඩ්ඩක් බලාගෙන. සුදෝ නෙමෙයි සෝරි ගරු එතුමා සුදෝන්තෙක් නෙමෙයි තාම. සුදෝ මැක්සිමිලියන් කෝල්බේ පිතුමා වෙඩි පහරකින් මිය යන්නේ. ඊට පස්සේ සුදෝ පේදුරුතුමා ගැන බලාගෙන යන්න. ඊළඟට මෙන්න මේවා බලාගෙන යන්න. දේව පනත් යාඥා පොදු පෞද්ගලික කියන දෙකම සමයන් නත්තල් චතාරික ආගමන සමයන් සුදෝ සතිය විවාහය දිව්‍ය පූජාව උත්තම පූජක යාඥා මල් විනය යාඥාව යාග වීම නමස්කාරය ප්‍රඥා සාහිත්‍ය දේව පනත් සමිති පරිසරය සුරැකීම කියන කොටස් බලාගෙන යන්න. එතකොට මේ අවුරුද්ද වැඩියෙන්ම ඉන්න ඉඩක් තියෙන්නේ 2018 පේපර් එක විදිහට. නැත්නම් 2021 පේපර් එක චුට්ටක් බලාගෙන යන්න. සුද්දෝ චොහාන් තුමා ගැන ඒ වගේම තමයි බයිබල් පාඩ දෙකක් තුනක් එන්න ඉඩ තියෙනවා. බයිබල් පාඩ දෙකක් තුනක් එන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒක බලාගෙන යන්න. බයිබල් පාඩ දෙකක් තුනක් එන්න ඉඩ තියෙනවා. එතකොට මේ බයිබල් පාඩ එනකොට ඒ එන්නේ දරුවෝ ගොඩක් වෙලා නංගී මල්ලි ගොඩක් වෙලාවට ඒ එන්නේ මොකක් හරි ෆිගර් එකක් එක්ක. කියන්නේ කවුරු හරි කෙනෙක් එක්ක තමයි ඒක එන්නේ. හින්දා කවුරු හරි කෙනෙක් ගැන කියන බයිබල් පාඩ දෙක තුනක් චුට්ටක් බලාගෙන යන්න. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඊළඟට යාඥාව කියන යාඥාව ගොඩක් දුරට එන්න තියෙන ලකුණු පහක් හද ගන්න පුළුවන්. ඒ හින්දා කරගන්න පුළුවන්. ඊට පස්සේ 2018 දී බලා යන්න. ඒ වගේම තමයි අනිත් අනුමාන සියල්ල ලබා ගන්න මම අනිවාර්යෙන් subscribe කරන්න. ඔය subscribe කරන් ඉන්න විතරයි අනුමාන ගන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරන් ඉන්න මේ දවස් ටිකේ අනිවාර්යෙන් විශේෂයෙන් ඔයගොල්ලෝ අනුමාන ඕනේ නම් bell icon එක click කරන් ඉන්න. ඒ වගේම තමයි මම හදපු ඉංග්‍රීසි පේපර් කට්ටල ඇතුළේ කැමති කට්ටිය ගන්න පුළුවන් එක. ඒ පිළිබඳව විස්තර මම පල්ලෙහා description box එකේ දාලා තියන්න. එහෙනම් වීඩියෝ එක අවසන් කරන ලැජ්ජට ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න. අර මම පල්ලෙහා දාලා තියෙන නම්බරේටම යොමු කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට මොකක් හරි තේරුණු දැනක් තියෙනවා මොකක් හරි ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න. විභාගයේ උත්තර ප්‍රශ්න බලලාවට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න. මේ මොනවාද ආවේ කියලා මේ කියපු දේවල් අනුමාන වර්ධින්න පුළුවන්. මම තියාගන්න අනුමාන වර්ධින්න පුළුවන්. නමුත් අනුමාන වලින් වැඩි බ්ලූ හරි අනුමාන වලින් වැඩි සම්භාවිතාවයක් එන්න පුළුවන්. මොනවාද මම මේ කියපු ඒවා එන්න ඉඩ තියෙන. කියන්නේ අනුමාන වර්ධින්න පුළුවන්. නැවතත් කියන්නේ අනුමානය කියලා කියන්නේ වැඩියෙන්ම එන්න තියෙන අපි පාර්ශ්ව අධ්‍යයනය කරලා කියන දේවල් විතරයි. නමුත් ඒක වර්ධින්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මේ දින අනුමාන කොලේ මම හදපු ඉංග්‍රීසි වල අනුමාන අනුමාන මොඩල් පේපර්ස් ටික අතන මොඩල් පේපර්ස් 500 වෙන්නේ. වගේම තමයි එසේ පැක් ඇතුළත කැමති කට්ටියට ගන්න පුළුවන්.